This is so embarrassing. Sobbing. අනේ ආච්චි මට අද බස් එකේදී මුළු මහත් ජනතාවක් ඉස්සරහා ලොකු ලැජ්ජාවකට මුහුණ දෙන්න වුණා. සෙනගිරුණු බස් එකේ යද්දී මගේ ඇඳුම පුරාම දාඩිය දාලා. ළඟ හිටපු අය පුදුම දාඩිය ගඳක් නේ එන්න කියලා මට ඇහෙන්නම කිව්වා. මම හැමදාම පිරිසිදුව ඉන්නවා අත්ති. ඒත් ඇයි මට මෙහෙම වෙන්නේ? මම ඔයාට මේක වෙන්නේ ඇයි කියලත් මේක සදහටම නැති කරන අපේ පරණ රහස් ක්‍රම ටිකත් කියලා දෙන්නම්. කිහිලි ප්‍රදේශයේ අනවශ්‍ය රෝම නිතරම ඉවත් කරන්න. මොකද ඒවායේ දහඩිය සහ බැක්ටීරියා වැඩියෙන් රැඳෙනවා. නයිලෝන් හෝ පොලියස්ටර් ඇඳුම් වෙනුවට දහඩිය උරා ගන්නා කපු හෝ ලිනන් ඇඳුම් අඳින්න. නෑමෙන් පසු සිරුර හොඳින් වියලෙන තුරු ඇඳුම් අඳින්න එපා. තෙතමනය තිබුණොත් බැක්ටීරියා ඉක්මනින් බෝ වෙනවා. එකපාරක් ඇඳපු ඇඳුම් නොසෝදා නැවත අඳින්නම එපා. රෙදි සෝදන විට කිහිලි ප්‍රදේශයට විනාකිරි ස්වල්පයක් දමා සෝදන්න. එවිට ඇඳුමේ රැඳි බැක්ටීරියා විනාශ වෙනවා. ගැන දිනකට වතුර ලීටර් 3ක්වත් බොන්න. එයින් දහඩිය තුනී වී ගඳ අඩු වෙනවා. කුළුබඩු, ලූණු සහ සුදු ලූණු අධික ලෙස ආහාරයට ගැනීම සීමා කරන්න. ඒවා ඇති සල්ෆර් දහඩිය ගඳ වැඩි කරනවා. කැෆේන් සහ පැණි බීම පාලනය කරන්න. ඒවායින් දහඩිය ග්‍රන්ථි උත්තේජනය වෙනවා. නෑම සඳහා බැක්ටීරියා නාශක සබන් වර්ගයක් පාවිච්චි කරන්න. දැන මානසික ආතතිය අඩු කරගන්න. බය හෝ කලබල වූ විට හැදෙන දහඩිය ගඳ වැඩි. දැන් මම කියලා දෙන්නම් රසායනික දේවලින් තොරව ගෙදරදීම මේකට කරන්න පුළුවන් සුපිරි සත්කාර පටක්. බේකින් සෝඩා තේ හැන්දකට දෙහියුෂ ස්වල්පයක් දමා පේස්ට් එකක් හදලා කිහිලිවල ගා විනාඩි 5කින් සෝදා හරින්න. ඒ බැක්ටීරියා නසනවා. වතුර ස්වල්පයකට ඇපල් සයිඩර් විනාකිරි මිශ්‍ර කර පුළුන් කැබැල්ලකින් කිහිලිවල ගාන්න. සමේ pH අගය පාලනය වී ගඳ නැති වෙනවා. නාන්න කලින් දෙහි බින්දු කිහිපලක් කිහිලි ප්‍රදේශයේ ගා විනාඩි 2ක් තබා සෝදන්න. කස්තුරි කහ සහ සුදු හඳුන් කුඩු මී කිරි සමග මිශ්‍ර කර ගාන්න. සිරුර සිසිල් වී සුවඳවත් වෙනවා. තේ කහට වතුර කිහිලිවල ගෑමෙන් එහි ඇති ටැනින් අම්ලය දහඩිය සිදුරු කුඩා කර දහඩිය දැමීම අඩු කරනවා. දැන් නම් මම පොඩ්ඩක්වත් බය නැහැ. මං දැන් ගොඩක් සතුටුයි. අනේ ආච්චි ඔයා කියලා දීපු ඒ සත්කාර පහ නම් ඇත්තටම මැජික් එකක් වගේ. දැන් මට බස් එකේ නෙවෙයි කොහේ ගියත් කිසිම බයක් නැහැ. දවස පුරාම මම හරිම ප්‍රබෝගමත් සුවඳකින් ඉන්නවා. මගේ නැති වුණු ආත්ම විශ්වාසය මට ආයෙත් ලැබුණා ආච්චි. ඔයාට ගොඩාක් ස්තුතියි. දැක්කනේ මගේ දුවේ අපේ පැරණි දේශීය සහ ස්වභාවික දේවල තියෙන බලය. නන්නා දුනන රසායනික දේවල් ඇඟේ ගහනවට වඩා මේ වගේ ස්වභාවික රහස් කොච්චර වටිනවද? මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින ඔයාගේ අනික් යෙහෙලියන්ටත් මේ වටිනා රහස් කියලා දෙන්න. ඔබ යාළුවනේ ඔයාලත් මේ ප්‍රශ්නෙන් පීඩා විඳිනවා නම් අනිවාර්යෙන්ම ආච්චිගේ මේ සත්කාර කරලා බලන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න The Home Hacks channel එක subscribe කරන්න. වීඩියෝව ඔයාලගේ යාළුවන්ටත් share කරන්න.